ඔන්න තවත් එක ගම්මිරිස්සට ප්‍රශ්නයක්. තාම් තනවා ගුවන්ගේ හිතන් ගොසන් මෝසම්නික. පහත වචනය හා ගැලපීමක් තිබෙන දෙය මොකක්ද? කන් කියල කියනවා නූල් වලට. ලේස් වලට. තවට සිහෝම් කියල කියනවා විභාගයට. චිම් කියල කියනවා බඩු බාහිර වලට. කින්ජන් කියල කියනවා ආතතියට. ගැන ස්ට්‍රෙස් එකට කලබල වෙනවට. දැ මේ හතරෙන් එකක් තමා මේකට ගැලපෙන්නේ. පළවෙනි එක මෙදා. මෙදා කියලා කියන්නේ බඳිනවා එල්ල ගන්නවා කියන එක. එතකොට නෙක්ටයිරල් මේදා කියලා කිව්වොත් ඔන්න ඒක නියමටම ගැලපෙනවා. කන් කියන එක ගන්න පුළුවන් ඕනනම් මේ මෙදා කියන එකට. හැබැයි ඒකට විතරමයි ගැලපෙන්නේ. ඒකින්ද ඒක මේකට හරියන උත්තරේ නෙමෙයි. ඊට පස්සේ චිතා. චිතා කියලා කියන්නේ යම්කිසි දෙයක් අතින් කරනවට. ක්‍රීඩාවක් වගේ ගත්තොත් බැඩ්මින්ටන් වගේ එක චිදාවලින් තම අවසන් වෙන්නේ. දැන් ගිටාර් වගේ ගත්තොත් ගිටාර එකක් ප්ලේ කරනවට චිදා කියලා තමයි කියන්නේ. මොකද ඒක අතින් කරන නිසා. සිහෝම් කියන එක චිදාවලට ගලපන්න පුළුවන්. අනිත් ඒවට නම් අමාරුයි. ඒක නිසා ඒකත් නෙමෙයි. පත්තා කියලා කියන්නේ යම්කිසි දෙයක් ලබා ගන්නවට. එතකොට මේ වගේ සිහෝම්මල් පත්තා කියලා කියන්න පුළුවන් විභාගයක් ලබා ගන්න. එතකොට චිමල් පත්තා කියන්නත් ඕනනම් පුළුවන් බඩු බාහිර ආදී ලබා ගන්නවා කියලා. ඒත් මේකට ගැලපෙන්නේ නැහැ ආතතියක් ලබා ගන්න. ඒක ගැලපෙන්නේ නැහැ. කලබලයක් ලබා ගන්නවා. ඒක ගැලපෙන්නේ නැහැ. ඒකින්ද ඒකත් මේකත් වැරදි. ඊට පස්සේ පොල්දා. පොල්දා කියලා කියන්නේ යම්කිසි දෙයක් කරපු දෙය අනිත් පැත්තට කරනවා කියන එක. කෙටියෙන්ම කියනවා නම් ඔයාලා දන්න වචනයක් තමයි undo කියලා කියන්නේ. කරපු දේ අනිත් පැත්තට කරනවා. අන්න ඒක තමයි මේකට නියමටම ගැලපෙන්නේ. ඒ වගේම තව අදහසක් තියෙනවා ඒ තමයි විසඳනවා කියන එක. කර්නල් පුල්දා. කන් කියලා කියන්නේ නූල් වලට. එතකොට නූල මොකද කරන්නේ? ගැට ගහපු එක ලිහනවා. සිහෝමල් පුල්දා. සිහෝමල් පුල්දා කියන එකට අමතරව ඕනනම් පුළුවන් සිහෝම් මුන්ජේරල් පුල්දා කියන්න. විභාගයේ ගැටලු විසඳන. නැත්තම් විභාගයේ විසඳන. විභාගයේ කොහොමද ගැටලුනේ එන්නේ? චිමල් පුල්දා. චිමල් පුල්ද කියලා කියන්නේ චිමල් සදාවල අනිත් පැත්ත. ඒ කියන්නේ බඩු පැක් කරනවා. පැක් කරපු බඩු ටික එළියට ගන්නවට තමයි චිමල් පුල්ද කියලා කියන්නේ. කිංචන් පුල්දා කියන්නේ කිංචන් ත්‍රේදා කියන එකේ අනිත් පැත්ත. කිංචන් ත්‍රේදා කියලා කියන්නේ කලබල වෙනවා. ස්ට්‍රෙස් වෙනවා කියන එක. එතකොට ඒකේ විරුද්ධාර්ථ පදේ තමයි මේ තියෙන්නේ. කිංචානල් පුල්දා. ආතතිය මග හැරවා ගන්නවා. කලබලේ නම් සංසුන් වෙනවා. කියන අදහස තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ හතරටම ගැලපෙන උත්තරේ අංක 4.